ආශිර්වාද ඇස්ට්‍රොලොජි YouTube නාලිකාවත් එක්කලා එකතු වෙන ඔබ ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් කන්‍යා ලග්නේ මේ ඔබට මේ පණිවිඩය කියන්නේ. කන්‍යා ලග්නේ ලග්නාධිපති බුධ ග්‍රහය බලවත් වෙනවා. මේ මාසේ 7 වෙනිදා මේ බලය ලැබෙන උදේ බුධ ග්‍රහය මිථුන රාශිගත වීමත් එක්කලා. එතකොට මේක සිද්ධ වෙන්නේ ඔබේ කේන්දරේ නම් 10 වෙනි කර්මස්ථානයේ කියන තැන. රැකියාව ගැන කියන තැන. ඉතින් රැකී ආරක්ෂා කටයුතු කරන කියන දේවල් බොහෝමයක් සාර්ථක කරගන්න පුළුවන් බවක් පේනවා. විශේෂයෙන්ම අතමිට සරු වෙනවා කියන කතාව කියන්න පුළුවන්. වෙනදට තරම් අභිංගකම් නැතුව ටිකක් යහපත් ලැබීමක් ඇතුව කටයුතු කරගෙන යන්න පුළුවන් බවක් පේනවා. ධනය අතින් සුබ ඵලදායක තත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම කන්‍යා ලග්නේ මේ ඔබ අධ්‍යාපන කටයුත්තක යෙදෙනවා නම් ඒ අධ්‍යාපන කටයුත්තෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නත් පුළුවන් වෙන බව තමයි පෙන්වුම් කරන්නේ. විශේෂයෙන්ම රැකියා ස්ථානවල සාර්ථක ප්‍රතිඵල ලැබෙන වචනය භාවිතා කරලා ලේඛන කටයුතු කළ කරන රැකියා කරන අයට විශේෂයෙන්ම සුබ ඵලදායකයි. නීතිඥයින්, ලේඛකයන්, පරිගණක ආශ්‍රිත කටයුතු කරන අය, ඇඟිලි වලින් පාවිච්චි කළ රැකියා කරන අය විශේෂයෙන්ම සුබ ඵලදායක තත්ත්වයක් බලාපොරොත්තු වෙන පුළුවන් කන්‍යා ලග්නේ නියමයි. ඒ වගේම ඔබ බුද්ධිමත්ව තීන්දුව తీරන ගන්න බව පේනවා මේ දවස්වල. කන්‍යා ලග්නේ නියමයි විශේෂ සුබ ඵලදායක යෝගයක් තියෙනවා 11 වෙනි ගෘහච්ච වෙලා මේ නිසා විශේෂයෙන්ම ලැබීම සුබයි. ධනවත් බලවත් අඳුන ගන්න පුළුවන්. වැඩිමහල් සහෝදරයෙක් පිළිබඳව සුබ ඵලදායක ආරංචියක කන්‍යා ලග්නෙට ලැබෙන්න පුළුවන් බව පේනවා. හිතන්න වාසනාවන්ත සුබ කාලයක් උදා වෙලා තියෙනවා. ඔබේ හිතේ තියෙනවා නව ව්‍යාපාරයක් ආරම්භ කරන්න, අලුත් වැඩකට අත ගන්න, පොතක් ලියන්න, අලුත් අධ්‍යාපන පාඨමාලාවක් ආරම්භ කරන්න, එවැනි කටයුතු වල ඉතාම සුබ නැකත් මේ දවස්වල යෙදෙනවා. ඔබේ පවුලේ ජ්‍යොතිර්වේදයේ උපදෙස් අනුව මේ කටයුතු ආරම්භ කරන්න බලන්න. කන්‍යා ලග්නේ මේ ඔබටත් වාසනාවන්ත සුබ මාසයක් උදා වෙනවා. ජය වේවා.